මේ මාර වැඩේනේ බා අපිට මලගයක් වෙලා දෙයියනේ කවුද ළඟපාතක නෙවෙයිනේ බා පොළොන්නරුවේ වැඩේ තියෙන කෙල්ලට විභාගෙනේ කෙල්ලව එක්කන් යන්න වෙන්නේ දාලා යන්න වෙන්නේ ඉතින් අපි අද ගිහිල්ලා හෙට එනවා හෙට තමා බූම දානේ එහෙම හවස් වෙලා එන්නේ මේ උඹට පුළුවන් ද රැට අපේ දිහාට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න. ඒ පැත්ත පොඩ්ඩක් බලපන්. මං කෙල්ලටයි උඹටයි දෙන්නටම කණ්ඩ කෑමේ එහෙම දාලා තියන්නම්කෝ. ආයෙත් අහනවා ඉතින් මං ඉන්නම්. ඕක මොකද්ද බං? අනේ පිං බං. උඹලා තමයි අසල්වැසියෝ. මේ පාරත් පොල් කැඩුවා මං උඹට පොල් ගෙඩි 10ක් දෙන්නම් ඈ. Ay, ganda meron eh. Oya, tuwan niya eh. Ayo, tuwan niya. Ayo, tuwan niya. Mama salli දාන්න බෑ. අයි, එහාට වෙන්න ඔක්කොම. මම සල්ලි දාලා තියෙන්නේ. කොහොමද සල්ලි? මගේ බැංකු පොත දෙන්න මගේ සල්ලි දෙන්න. කොට වාඩි වෙන්න. නෑ මේ පිස්සු කැලින බවට ආයෙත් පොලිසිය යන්න බෑ. මට ආයෙත් පොලිසිය යන්න බෑ. මෙන්න මගේ බැංකු පොත. කොහොමද? එන්නේ කියලා පොලිසියට. එන්නේ සල්ලි මොකක්ද මේ කියන්නේ? අයි මම දුක් විඳින්නේ. මගේ සල්ලි දාලා. හරිද? පළවෙනි පාරත් නෙවෙයි දෙවෙනි පාරත් නෙවෙයි. එන්නේ පොලිසිය. මට මේක කල් රජේ හොරාගෙන වෙයිද? එහෙනම් සල්ලි දාන්න ඕනේ නැහැ බැංකුවේ. අය අපි සල්ලි දාන්න බැංකුවේ. මේ ලතා ඇන්ටි පොඩ්ඩක් ටීවී එක අඩු කරලා බලමු නේද? යකෝ මේක හරි වැඩන්නේ. බැංකුවේ ලක්ෂ දෙකමාරක්. දෙපාරයි. කාසිල්ල. සල්ලි දාන්න විශ්වාසෙට නැහැ. පුතා සල්ලි දාන්න විශ්වාසෙට නේ. හරිද? ලක්ෂ දෙකමාරයි. ඇයි යන්නද? මේ වචනයක් කතා කරන්න බදන්නද? යකෝ අපි දුක් විඳින සල්ලි දාන්නේ. දෙපාරයි. ඊට ඉස්සෙල්ලා මාස 5කට කලින් ලක්ෂ 40. පොතේ නැති වුණා. උන්ගේ මහලුකු පාඩම් කෙරෙලි. අරනදෝ. මම නොදන්නේ වෙයි. බලමු ප්‍රතිඵලව. බදාදට එනවා. යා. බදාදට එනවා යා. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? කාවහම් වෙන්නද? මේ ගෙදර නෝනා ඉන්නවද? මම තමයි කියන්නේ ඉතින්. මිසිස් චන්ද්‍රකාන්ති නේද? ඔව් ළමයෝ මම තමයි චන්ද්‍රකාන්ති. පොලිසල්ලි ගන්නයි. කීයද? 40,000. චන්ද්‍රකාන්ති නේ පස්සෙන්ද? දැන් මිස් කිව්වේ මිස් චන්ද්‍රකාන්ති කියලා.
හේයි මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? මීට වැඩිය හොඳයි. මියුන්ගේ මාළුකු පාඩම් කිරිල්ල. පාඩම් කිරිල්ල කිසේ විතක් පුකුඩ දා බුදියන්න නම් පුළුවන් මුන්ට. අනේ පවර චන්ද්‍රකාන්තිය. මේකිවත් එක්කන් යන්න තිබුණි. ඕනේ. මේකිව එක්කන් ගියොත් මං කොහොමද මේ සැපෙන්නේ? චන්ද්‍රකාන්තිය එනම් මීමියුව ගාල තමයි කිරි කෑල්ල වගේ ඉන්නේ. හිටපන්කෝ.
දුව නැගිට්ටද? ඔව් ඇන්ටි. අපි තේ එකක් බොමුද? බොමු. මේ ඇයි? ලතා ඇන්ටි සුදු වෙලා. මේ ළමයාගේ විකාර. බාම්බෝනේ ඔයාට කියන්නේ දවල්ට ටීවී එක දාගෙන දවල්ස් ඉන්න. මේ පාර හොඳ කරන්ට් බිලක් එයි අපේ අම්මට. මේ තනියෙන් ඉන්න පුළුවන් කියද්දි නෑනේ නතා ඇන්ටිව තියලා ගිහලා තියෙන්නේ. ෆ්‍රිජ් එකේ තියෙන සීරම කැම ටික කනවා. එපා ඔයාගේ ඉන්නුන්නේ මම තියෙන දෙයක් කාලා ඉන්න. මේ පොඩ්ඩක් කොහොම ඉන්න? ලතා ඇන්ටි හරි මහන්සි බං. කොහමද ඉතින්? ලතා ඇන්ටි එක්ක හොඳින් හිටියානේ? තාලා අපි හොඳට හිටියා. ඊයේ මම රෑට කන්න හදලා දුන්නේ පිට්ටු. එක තාත්තේ කෑම හදලා දුන්නේ නැද්ද කෙල්ලේ? උදේට දුන්නේ කොලකද? පාඩම් කරන ළමන්ට හොඳයිනේ. ඊයේ රෑ පාඩම් කරනකොට නිදිමත එනකොට කොපිත් හදලා දුන්නා. නේද කෙල්ලේ? ඒක රාස් කරගෙන සේරම වැඩ කරා. ඔන්න කෙල්ල පාඩම් කරන හින්දා එක බල්ලටත් මම මුරන්න දුන්නේ නෑ. බැරි නැත්තම් අනේ කොච්චර දෙයක්ද බං. බොහොම ස්තුතියි. මට එනම් මල ගෙදර හත් දවසේ වරටයි දානටයි ගිහින් එන්න පුළුවන් නේ.